හායි ඔක්කොටම ඔන්න අද අපි යනවා සීගිරියේ කරන්න තියෙන ඇක්ටිවිටි එකක් කරන්න. මේක ඇත්තටම හැමතැනම අපි සීගිරියාවට ගියොත් හම්බෙන දෙයක්. මේගොල්ලන්ගේ ඇක්ටිවිටි සීරීස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන මුලින්ම අපිව බක්කි කරත් එක එක්කන් යනවා ගමකට ටුවර් එකක්. මේක විලේජ් ටුවර් කියලා තමයි සිම්ප්ලි හඳුන්වන්නේ. අපි ඉතින් මේ විදිහට බක්කි කරත්තේ දාගෙන අපිව එක්කන් යනවා ගඟක් නෙමේ වැවක් ළඟට. ඊට පස්සේ ගියාන් පස්සේ ඒ වැව මේ ලොකු වැවක් තියෙන මම ඇත්තටම නම දන්නේ නැහැ. ඒකේ බෝඩ් රයිඩ් එකක් අපිව එක්කන් යනවා. ඒ බෝඩ් රයිඩ් එක යද්දී අපිට මහා ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. මොකද එක පැත්තකින් ලොකු සීගිරිය පේනවා, අනිත් පැත්තෙන් තනිකර ගමක් තියෙනවා. ඒ යන ගමන් අපිට එක්කන් යන එකනා අපිට මල් හදලා ඒ කියන්නේ වැවේ තියෙන දේවල් වලින් අපිට එක එක දේවල් හදලා නිර්මාණ කරලා දෙනවා. දැන් පිරිමි කට්ටියට නම් හැට් දෙනවා, ගෑනු කට්ටියට මේ මාල වගේ තියෙනවා. ඊට පස්සේ අපිට ඒගොල්ලන් එක්කම ජොයින් වෙලා ඒ ඇක්ටිවිටීස් කරන්න සපෝට් කරන්නත් පුළුවන්. බෝට් පදින්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන් ඒවට කිසිම මේ බාධාවක් නැහැ. මං කියවනේ ඉස්සෙල්ලත් අර ලස්සන්ට පේනවා සීගිරිය කියන මෙන්න මේ වගේ තමයි වීව් එක. එක පැත්තකින් ලොකු ගලක් පේනවා. අනිත් එක මාල් ලස්සන වීව් එකක් තියෙන. ඇත්තට මෙතනට ගියාම ඊළඟට ඒගොල්ලන් ගැමි ගෙදරකට තමයි අපේ ටුවර් එකේ අපි වෙක්කන් යන්නේ. ගැමි ගෙදරට ගියාම රබන් ගහලා අර සිංහල විදියට පිළිගන්නවා අපිව. ඊට පස්සේ කෑම ව්‍යංජන 4කුයි වැව් මාළුයි බතුයි. ඕක තමයි මෙනු එක. ඕක කෑවට පස්සේ අපිට දෙනවා එක එක ඇක්ටිවිටීස් කරන්න. පරණ කාලේ කරපු දේවල් ඒව කරන්න දෙනවා. දැන් ඒ ටික කරලා ඊට පස්සේ අපි එතනින් ඇවිල්ලා ඊට පස්සේ අපි ඊළඟ vlog එකේදී ඊළඟ කෑල්ල ගැන අපි කතා කරමු.